Hello everyone! Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ දැන් පෙන්නන ලස්සන view එක තිබ්බේ ඇල්ල පහුණාම. හරිම ලස්සනයි. ඉතින් මම තමයි මේ ඉන්නේ. Hi! අපි මේ ගමන්ම බලමු කොච්චර ලස්සනද කියලා මේ පරිසරය ඇල්ල වැල්ලවාය ඒ පැත්ත. හරිම ලස්සන view එකක් තියෙනවා. අහස, ගස් කොළන්, ඒ සීතල, ඒ හැමදේම මික්ස් වුණාම ඒක හරිම ෂෝක් හැඟීමක්. ඉතින් දැන් මේ රාවණෑල ළඟ ඉන්නේ බව්‍යාළුවෙකුත් හම්බුණා. දැන් අපි එතන ෆොටෝස් එහෙම අරගෙන ආයෙත් ගමන කන්ටිනියු කරා. ඉතින් මේ පැත්තේ හරිම ලස්සන කුඹුරු යායවල්, පොඩි වගාවන්, පොඩි කිව්වට පොඩිමත් නැහැ. පාර අයිනට පේන ටික තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. හරිම කොළ පාට තමයි ගොඩක්ම වැඩි. ඒක තමයි මේ තියෙන ස්පෙෂැලිටි එක. කුඹුරු මොනාරි ලොකු වගාවන් ඒ වගේ දේවල් තමයි ගොඩක්ම මේ පැතිවල තියෙන්නේ. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම් කතරගම යන. ඒක නිසා ඉතින් මට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. මේ views එහෙම හැමදේම. ඉතින් මේ කාම් වයිබ් එකක් තියෙන පරිසරයෙන් යද්දී හිතට හරිම පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් මේ මෙතන තියෙන්නේ පොඩි බන්ට් එකක්. පොඩිමත් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට මේ පොඩි යාළුවෙක් හම්බුණා. අපි මෙතන තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. ඊට පස්සේ අපි මේ සෙල්ල කතරගම තමයි යන්නේ. ඉතින් පූජා වට්ටියක් එහෙම අරගෙන සෙල්ල කතරගමට ගිහිල්ලා අපි සෙල්ල කතරගම දේවාලයට යන්න තමයි මෙහෙ ලෑස්ති. ඉතින් දේවාලේ කිව්වොත් හරිම ලස්සනයි. දේවාලය ඇතුලේ වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා ওই ටික තමයි තියෙන්නේ. ඉතින් මෙතන ගියාම ගොඩක් අය කරනවා මේ මාළුවන්ට පොරි දාන එක. ඉතින් අපිත් මාළුවන්ට පොරි දැම්ම මැණික් ගඟේ ඉන්න මාළුවන්ට. ඉතින් ඊට පස්සේ අපි මේ යන්නේ ශ්‍රී ලක්ෂ්මී දේවාලය කියලා එකකට ඒ සෙල්ල කතරගම ළඟමයි තියෙන්නේ. ඉතින් මේ මැකෝ ගිරව් හිටියා. එක කුරුල්ලෝ වර්ග ගොඩාක් හිටියා. ඉතින් බලන හැමතැනකම මේ වගේ හදලා තිබුණා. ඉතින් මේ හනුමන් කෝවිල, රාම සීතා, පිළිම, එතකොට මේක නම් මට අයිඩියා එකක් නැහැ. ඉතින් මේ වගේ එක ජාතියේ දේවල් තිබ්බා. ඉතින් අපි චෙක්-ඉන් වුණා මේ අපි හිටිය රිසෝට් එකට. ඉතින් මේ රිසෝට් එක හරිම ලස්සනයි. ඒ වගේම ලොකු දුරක් තිබුණේ නැහැ කතරගමට යන්න. මේ තියෙන රිසෝට් එකේ තියෙන කොටේජස්. ඉතින් කැමති විදිහට ගන්න පුළුවන්. එයාලගේ කොටේජස් තියෙනවා. මේ තියෙන අපි නැවතලා හිටිය කොටේජ් එක. හායි ළමයි. ඉතින් අපි අමතක කරේ පූල් එකට බහින්නත්. පූල් එකට බැහැලා අපි ගොඩක් වෙලා සෙල්ලම් කරා. මොකද අපිට වෙලාව තිබුණා කතරගමට යන්න. අපි ගොඩක් කලින් චෙක්-ඉන් වුණ නිසා. ඉතින් වැඩත් එක්ක බිසි වෙන මං වගේ කෙනෙක්ට වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් යනවා කියන්නේ හරිම ෂෝක්. ඉතින් ගොඩක් එන්ජොයි කරා. ඒ වගේම අකී අයියයි බබල් දෙන්නයි මමයි තමයි ගියේ. ඉතින් හරිම ෆන් ඇක්ටිවිටීස් කර මේ hina වෙවි ඉන්නේ අපි. ඉතින් අපි දැන් අලුත් ඇඳුම් ඇඳලා නාලා කතරගමට යන්න තමයි යන්නේ. අතරමඟ කාපු දේවල් තමයි මේ. ඉතින් මෙතනින් තමයි අපි පූජා වට්ටිය හදාගත්තේ. අල හැමෝම දන්න කාවේඩිත් තියෙනවා. ඉතින් මෙයා තමයි අද මගේ ගමන් සහායකයා. ඉතින් මේ තියෙන්නේ මැණික් ගඟ අලුතින්ම පිරිසුදුවටම තියලා තියෙනවා. දැන් කතරගම හරිම ලස්සනයි. ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක වුණාට මම මෙතෙන්දි දැක්ක දෙයක් තමයි කිසිම විදියකින් කුණු බින්දුවක්වත් දැක්කේ නෑ. හැම වෙලේම ආන්ටිලා අංකල්ලා ඇවිල්ලා ක්ලීන් කරනවා. ඉතින් ඒක හොඳ දෙයක්.
අනිත් තැන්වලට වැඩිය. ඉතින් මේ කාවේදී නටනවා. කතරගම පොඩි දේවාල ගොඩක් තිබුණා ප්‍රධාන දේවාලයට අමතරව. ඊට පස්සේ අපි ගියේ කිරිවෙහෙරට. මෙතනින් යන්න පුළුවන් කිරිවෙහෙරට. ඉතින් මේ විදිහට මල් ටික කොයි ඖෂධ වර්ගයකෝයි අරගෙන අපි ආවා කිරිවෙහෙර වඳින්න. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම ක්‍රවුඩ් එකත් වැඩි. මොකද සෙනසුරාදා දවසක කියපු නිසා. ඊට පස්සේ අපි එළියට එනකොට කතරගමෙන් ඔක්කොම කරලා කළුවර වෙලා තිබුණා. ඉතින් අද තමයි හරියටම කොටේජ් එක කොහොමද කියලා පෙන්වන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ඉතින් අපි ආවේ කිරින්ද විහාරයට. කිරින්ද විහාරයට ඇවිල්ලා ඉතින් මෙහි තියෙන්නේ ගොඩක්ම විහාරමාදේවි ගොඩ බහැපු තැන කියලා තමයි කියන්නේ. ඉතින් එතන වෙනම සලකුණු කරලා තියෙනවා. මෙන්න මේ චෛත්‍ය ළඟට ගියාම අපිට වීව් එක හරිම ලස්සනට බලන්න පුළුවන්. මුළු පැත්තම පේනවා බීච් එකත් එක්ක. හරිම ලස්සනයි. ඒ වගේම ලස්සන වගේමයි මේ බීච් එක හරිම දරුණුයි. කිරින්ද කියන්නේ ගොඩක් පිළිගන්න තැනක්ලු. ඉතින් බිලි අරගෙනත් තියෙනවා මිනිස්සු. ඉතින් ලස්සන වගේමයි ලස්සන උනාට සැරයි. බීච් එකත් බලලා කිරින්ද විහාරෙත් වැඳලා දේවාලෙටත් ගිහිල්ලා අන්තිමට අපි එතන බීච් එකට ගිහිල්ලා චුට්ටක් වෙලා සෙල්ලම් කරා. මේ තියෙන්නේ අර ලේටස්ට් අයිස්ක්‍රීම් එක. මේක හරිම රසයි. ඉතින් ආලා හැමෝටම thank you මගේ vlog එක මෙච්චර වෙලාවක් බැලුවට. ඉතින් මං අදට ඔයාලගෙන් සමුගන්නවා. අලුත් දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම්. Thanks for watching. Don't forget to subscribe. Bye bye.